සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඔන්න අදත් මම අරගෙන ආවේ ඔයාලට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක්. අපේ දියුණුව වළක්වාලන්නට තියෙන සාධක එහෙමත් නැත්නම් හේතු මොනවද කියලායි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයාගේ දියුණුව අඩපණ වෙලා නම් තියෙන්නේ ඔබේ අතේ මුදල් රැඳෙන්නේ නැත්නම් කොච්චර ඉපයුවත් මුදල් රැඳෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක්ම වැදගත් වෙයි ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ කියන දේවල් කරොත් ඔයාගේ දියුණුව ඒ වගේම ඔයාට හිතා ගන්න බැරි වෙන්න උතුරන්න ධනය ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔයා තාමත් අපේ හරිමග channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වටින වීඩියෝ ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ කියන ක්‍රමවේදය අපිට මේක වාස්තු විද්‍යාත්මකව හඳුන්වන්නත් පුළුවන්. මේක වාස්තු රහසක් විදියට, එහෙමත් නැත්නම් වාස්තු ගුරුකමක් විදියට හඳුන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙම් ක්‍රමයක් විදියට අපිට මේක හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මේකට අපිට අවශ්‍ය වෙනවා කහ කුඩු ටිකක්, ඒ වගේම තමයි මිරිස් කරල් කිහිපයක් සහ අබ ඇට කිහිපයක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේක සමහර අය මේ වෙනකොටත් කරන දෙයක්, සමහර අය මේ වෙනකොට දන්න දෙයක් ඉන්නේ නැති. මොකද අපේ මුතුන් මිත්තන්ගෙන් එහෙමත් නැත්නම් අපේ පරම්පරාව වලින් ආපු අය මේ ගොඩක් වෙලාවට මේක කරන දෙයක්. ඉතින් මේක නොදන්න අයට තමයි මම මේ ක්‍රමය කියලා දෙන්නේ. මේ ක්‍රමය හරහා ඔබට පුළුවන් ඔබේ තියෙන මුදල් ගැටලු, එහෙම නැත්නම් ආර්ථික ගැටලු, ඔබේ තියෙන ගෙදෙට්ට තිබෙන ඔබට තිබෙන ඇස්වහ කටවහ අඬෝ වැඩියා දෝෂ නැති කරගන්න ඔබට හැකියාවක් තියෙනවා මෙන්න මේ ක්‍රමවේදය හරහා. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ කහ කුඩු සල්පයක් අරගෙන පිරිසිදු වතුර බෝතලයකට මෙන්න මේ කහ කුඩු එක දිය කරලා කහ වතුර එකක් හදාගන්න තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඉතින් මේ කහ වතුර එක උදේ හවස ඔබේ නිවසේ වටපිටාවට, මිදුලට, ඒ වගේම ගෙයි වටේටම මෙන්න මේ කහ වතුර ඉසිය යුතුයි. මේ කහ වතුර ඉසිද්දී ඔබේ නිවස මුලින්ම හොඳට පිහිදාලා ඉතින් පිරිසිදුව තබාගෙන තමයි මෙන්න මේ කහ වතුර ඉසින්නට අවශ්‍ය. ඉතින් මේක දින 21ක් යනතුරු ඔබ අකණ්ඩවම කරන්නට අවශ්‍යයි. ඉතින් ඒත් එක්කම මේ දින 21 අනිත් ඔබ කරන්නට අවශ්‍ය දේ තමයි දැන් අපි ගත්ත අර මිරිස් කරල් සහ අබ ඇට ටික අරගෙන ඔබට කරන්නට තිබෙන්නේ ඊළඟට මෙන්න මේකයි. ඉතින් ඔබ පොල් කටු අඟුරු ටිකක් අරගෙන හොඳට දුම් කබලක් හදාගෙන අඟුරු කබලක් අරගෙන ඔබට තියෙන්නේ මෙන්න මේ අඟුරු වලට දුම් කුඩු එහෙමත් නැත්නම් සාම්ග්‍රාණි දාන අතර අර මිරිස් කරල් අබ මේ ටික දමලා ගෙයි වටේටම හොඳට හවසට දුම් අල්ලන්නට අවශ්‍යයි. සාමාන්‍යයෙන් 5 මාර 6 අතර කාලය තුල තමයි 6 මාර අතර වුණත් ප්‍රශ්නයක් නැහැ. මුළු ගෙයි වටේටම ගෙයි ඇතුළට හැම තැනටම එහෙම නැත්නම් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ හැම තැනටම මෙන්න මේ සාංග්‍රාණි සහ මිරිස් කරල් අබ ඇට දමලා දුම් අල්ලන්නට අවශ්‍යයි. ඉතින් කහ වතුර ඉසීමෙන් පසු තමයි මේ දුම් අල්ලන්නට අවශ්‍ය. ඉතින් මේකත් අකණ්ඩව දින 21ක් යනතුරු ඔබ අකණ්ඩවම සිද්ධ කරන්න. ඒ වගේම තමයි ඔබ උදෑසනටත් මෙන්න මේ දුම් අල්ලන එක කරන්නට අවශ්‍යයි. නමුත් අන්න ඒ උදේට ඔබ දුම් අල්ලනකොට මිරිස් කරල් සහ අබ භාවිතා කරන්න එපා. උදෑසන නිකන් දුම් අල්ලන්න සාම්ග්‍රාණි වලින්, ඊට පස්සේ ඔබ හවසට අබ සහ මිරිස් කරල් දමා දුම් අල්ලන්න. ඉතින් මේන් ඔබේ නිවසේ තිබෙන ඔබේ ව්‍යාපාරික ස්ථානයේ තියෙන ඔබට තිබෙන ඇස්වහ කටවහ අඬෝ වැඩියා දෝෂ දුරු වෙලා ඔබට ඔබේ දියුණුවට බාධා වෙච්ච යමක් තියෙනවා නම් ඒ දේවල් දුරු වෙලා ඔබේ දියුණුව සලස්වා ගන්න මෙය ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක් වෙනවා. ඉතින් මේක අකණ්ඩව දින 21ක් කරලා බලන්න, ඔබට ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම මේන් ලැබෙනු ඇත. ඉතින් මේ දේවල් ගොඩක් අපේ මුතුන් මිත්තෝ දැනගෙන ඉඳපු දේවල්. නමුත් මේවා වාස්තු රහස්, වාස්තු ගුරුකම්, එහෙම නැත්නම් කෙම් ක්‍රම කියලා ගොඩක් අය දන්නේ නැහැ. මේවා අර පරම්පරාවෙන් පැවත ආපු දේවල් විදියට සමහරු කරාට මේ වගේම වෙන්නේ මොකද්ද කියලා සමහරු හරියටම දන්නේ නැහැ. ඉතින් මේක කරලා බලන්න. මේ තමයි ඉතාමත් සාර්ථක ක්‍රමවේදය. ගෙදර තිබෙන ඔබට තිබෙන ඔබේ ව්‍යාපාරික ස්ථානට තිබෙන ඇස්වහ කටවහ අඬෝ වැඩියා දෝෂ දුරු කරන්නට. ඉතින් මේ වෙනකොටත් ඔබ මේ දේ කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ දියුණුව සැලසිලා තියෙන්නටම අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේ දේ කරන්න. ඒ වගේම තමයි මේ වගේ වටින වීඩියෝස් ඔබ ගාවටම ගෙන්න ගන්න අපේ හරිමග channel එක subscribe කරලා තියන්න. එහෙමනොත් මේ වගේ වටින වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් මම සමුගන්නවා.
ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.